මම ඔයාලට කලින් කිව්වා මේ තව වීඩියෝ එකක් දානවා කියලා මේක අප්ලෝඩ් කරන්නේ අර ෆවුන්ඩේෂන් කෝස් එකට පස්සේ. හරිද? මේක කරන්නේ අපේ ක්ලාස් එකේ කියන පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන එක මේකෙදි කරන්නේ. ඒ කියන්නේ ක්ලාස් එකේ මොනවද කරන්නේ, කොහොමද වැඩ ටික වෙන්නේ, ඒ වගේ දේවල් ඒකේ අර ෆ්ලයි එකේ දාලා තිබ්බ ස්පෙෂල් ප්‍රෝග්‍රෑම් වල මොනවද අත තේරු මම අපේ WhatsApp කමියුනිටි එකේ ඒවා දැම්මා. ඒවා බලපු කට්ටිය දන්නවා ඇති. ඒවා බලපු නැති කට්ටිය දන්නේ නැතුව ඇති. මේ වීඩියෝ බැලුවේ නැත්නම් ඒත් දන්නේ නැතුව ඇති. හරි. ක්ලාස් එකට ජොයින් වෙන්න හිතාගෙන ඉන්න කට්ටිය මේක චුට්ටක් බලන්න මේ වීඩියෝ එක අපි පළවෙනි දවසේ කතා කරමු. හරි. මම පළවෙනි දවසේ කරන පාඩම් තුන දැන් කියන්නම්. පළවෙනි දවසේ මුලින්ම කරන්නේ පරිමිතිය පාඩම. පරිමිතිය පාඩම කියන්නේ 10 වසරේ පළවෙනි පාඩමනේ. දෙවෙනියට අපි කරන්නේ වර්ගඵලය. වර්ගඵලය කියන පාඩම. ඔක තියෙනවා 10 වසරේ මට මතක කියලා 6 වෙනි පාඩම පළවෙනි පොතේ. ඊට පස්සේ 26 හෝ 29 වෙනි පාඩම මට හරියට මතක නැහැ පාඩම් අංක මොකක්ද කියලා. ඒ පාඩම් දෙකේම තියෙන කැලරි ටික එකට දාලා ওই පාඩම් දෙකම එකතු කරලා තනි යුනිට් එකක් විදියට මෙතෙන්දී වර්ගඵලය කතා කරනවා. ඊට පස්සේ අපි යුනිට් නම්බර් 3 එක විදියට කරන්නේ පරිමාව. පරිමාව හොයන කතන්දර ටික. හරි. මේ පළවෙනි දවසේ වැඩේ සම්පූර්ණයෙන් ෆ්‍රී කරන්නේ. ඒ කියන්නේ ඕන් ළමයින්ට ඇවිල්ලා ක්ලාස් එක හොඳයිද නැද්ද කියලා බලලා ක්ලාස් එකේ බලලා ඒ කියන්නේ මේ ටික බලලා තමන්ට සැටිස් නම් ක්ලාස් එකේ ඉඳිකටම ජොයින් වෙන්න පුළුවන්. හරි. මේක තමයි මම අර ෆ්ලයි එකේ දාපු පළවෙනි එක. මොකද්ද? වෙනස්ම විදිහකට හරියටම ඉගෙන ගන්න. හරි. වෙනස් විදිහ කියන්නේ වෙනස් ආරම්භ වෙන්න මෙතනින්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ඔය පාඩම් ටික කරන්නේ 10 පොත් පළවෙනි පොත අරගෙන එහෙම කරන තැන් ගොඩාක් කියන්නේ බහුලව තියෙන හැමනේ. පළවෙනි පොත අරගෙන ඒ ටික කරනවා. ඒ පළවෙනි පාඩම දෙවෙනි පාඩම තුන්වෙනි පාඩම පිළිවෙලට ඔහොමනේ කරන්නේ. ඊළඟට මෙතෙන්දි පොඩ්ඩක් වෙනස් වෙනවා. ඇයි මම මේ මෙහෙම පාඩම් තුනක් තෝරගත්තේ පළවෙනි දවසට? මට ලේසියින්ද? නෑ මට ලේසියින්ද නෙමෙයි. මේ ක්ලාස් එක කොහොමත් කරන්නේ මෙහෙමයි. මේ ක්ලාස් එකේ පාඩම් ටික කරන්නේ අර එක වගේ යන පාඩම් තියෙනවනේ. එක වගේ යන පාඩම් සෙට් එකක් පොඩ්ඩක් එකට අල්ලගෙන ඒ කියන්නේ එක දවසෙන් කරන්න පුළුවන් මට්ටමකට දාගෙන එහෙම කරන එක තමයි මේක කරන්නේ. මේක ඇවිල්ලා මේ රිවිෂන් එක. මැත්ස් රිවිෂන් සාමාන්‍යයෙන් අඩු වෙන නේද? O level රිවිෂන්, A level රිවිෂන් නම් තියෙනවා. මේක රිවිෂන් එකක් කියන්නේ පොඩ්ඩක් ඔයාලට ඉක්මනට එන අපිට තියෙන අවුරුද්දක වගේ කාලයක් නේ. දැන් මේ දෙසැම්බර් මාසේ ඊට පස්සේ ලබන අවුරුද්දේ දෙසැම්බර් වල අනිවාර්ය එක්සෑම් තියෙනවා. ඒ අවුරුද්දක වගේ කාලයක ලොකු වැඩ ටිකක් කරන්න ඕනේ. පාඩම් ටික ඔක්කොම ඉවර කරන්න ඕනේ 10 11 සිලබස් එක. ඒ කියන්නේ අවුරුදු දෙකක සිලබස් එකක් අවුරුද්දෙන් ඉවර කරන්න ඕනේ. ඔයාලට පේපර්ස් කරවන්න ඕනේ, ප්‍රශ්න කරවන්න ඕනේ. සෑහෙන කොටක් තියෙනවානේ. හරි. මේක තමයි පළවෙනි වැඩේ. මොකද්ද? පාඩම් ටික මේ වගේ වෙනම කැටගොරයිස් කරලා කරන එක. හරි. මම එක මගන්න ඈ. ඊට පස්සේ දෙවෙනි වැඩේ මම අරගෙන දැම්මා මේ ස්පෙෂල් RAM ප්‍රෝග්‍රෑම් කියලා. දැන් RAM කියන්නේ මොකක්ද? RAM කිව්ව ගමන් මතක් වෙන්න බෑ ඉස්කෝලේ IT ලැබ් එකට ගිහිල්ලා ඔය හොරෙන් ගලවලා බලපු RAM එක ගැන නෙමෙයි කියන්නේ. මොකක්ද ඒක නම random access memory. ඒක නෙමෙයි කියන්නේ. හරි. මෙතන කියන්නේ වෙන එකක්. අර නිකන් අපිට උයාගෙන කන්න පුළුවන් ඒක නෙමෙයි කියන්නේ මෙතන වගේ තමයි. මට ඒක නෙමෙයි. හරි. RAM එක. ඊට කලින් කියන්න ඕනේ තව විශේෂ දෙයක් තියෙනවා මේ RAM එක. ඊට පස්සේ මම පාවිච්චි කරන brain boost එක කියන වචනේ මමම හදපු concept නෙමෙයි. හරිද? ඒ කියන්නේ මම ඉගෙන ගත්ත ගුරුවරුන්ගේ තිබ්බ ලස්සන concept. මම ඒ level වලට වැඩ කරන්න පාවිච්චි කරපු දේවල්. ඒ කියන්නේ මට හිතුණා මේවා මරු කියලා. ඒ කියන්නේ එයාලට ඒ සම්පූර්ණ ක්‍රෙඩිට් එක යන්න ඕනේ මම මේ නම් පාවිච්චි කරාට ඒවා මරු ඈ. ඒ කියන්නේ මම ඒකයි ඔයාලට මේව කියා දෙන්න. ඔයාලටත් මේක ඉගෙනගෙන ඔයාලත් වැඩි පර්ෆෙක්ට් කරගෙන කවදාද ඔයාලටත් අනාගතේ ක්ලාස් එකක් කරද්දී ওই දේවල් දාලා ළමයින්ට අර ටියුෂන් සංස්කෘතිය කියන එක වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ හැමදාම අර ළමයි ගොඩ දාන්න වැඩක් කරන්නේ. ළමයිට ලස්සන concept එක කියා දීලා එහෙම ලයින් එකක් කරන්න පුළුවන්. හරි. ඒකටම RAM කියන්නේ මොකක්ද? RAM කියන එකේ මෙතෙන්ද අපි පාවිච්චි කරන අර්ථය තමයි recall all memory. recall all memory. recall all memory. හරි. recall all memory කියන්නේ මොකක්ද? මම අර WhatsApp community එකේ දැම්මනේ ඕකනේ. WhatsApp community එකේ ඕක දාද්දි මම ඕක පොඩ්ඩක් විස්තර කරලා දැම්මා. ඒක බැලුවා නම් ඕක ගැන හරියටම දන්න ඇති. ඒකද අපි කරන්නේ දැන් මෙහෙම වැඩක්. හරි. දැන් අපි ක්ලාස් එක කරගෙන යද්දී හිතන්නකෝ දැන් පළවෙනි දවසේ අපි පරිමිතිය, පරිමාව, වර්ගඵලය ඔය ටික කරා. ඔය ටික කළා දැන් දෙවෙනි දවසට යනවා. දෙවෙනි දවසට ගියාම ආයි වෙන පාඩම් ටිකක් නේ කරන්නේ. හැබැයි දෙවෙනි දවසේ උදේට ඔයාලට පොඩි ටෙස්ට් එකක් හම්බ වෙනවා. ටෙස්ට් එකක් කියන්නේ මෙහෙම අහලකෝ අමාරු දෙයක් නෙමෙයි. කලින් දවසේ කරපු පාඩම් වලින් ප්‍රශ්නයක් දෙකක් වගේ පොඩ්ඩක් මික්ස් ක්වෙස්චන් එකක් දාලා ලස්සන අදලා දෙනවා. එහෙම කරන්න එක හේතුවක් තියෙනවා. හරිද? එක හේතුවක් නෙමෙයි ඒක ලොකු හේතුවක් තියෙනවා. දැන්
අපි හැමෝටම සාමාන්‍ය වෙන ප්‍රශ්නයක් තමයි ක්ලාස් එකේ හෝ ඉස්කෝලේ ඉගෙන ගන්න වෙලාවේ ගාන අපිට සුපිරියට හදා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා ඒ ගාන හැමෝම හදන්න පුළුවන්. දවස් දෙක තුනක් යද්දිත් පොඩ්ඩක් ඉතින් මොකක් හරි ගේමක් ගහලා ඔබ ගොඩ දා ගන්න පුළුවන්. හැබැයි මාසයක් දෙකක් යද්දී ඔබ අමතක වෙනවා. සරලවම එහෙම වෙන්නේ ප්‍රැක්ටිස් කරන්න නැතිකම. දැන් පාඩම ඉගෙන ගත්තා. පාඩම ඉගෙනගෙන ගෙදර ආවා. එච්චරයි. ආයි ඒක අල්ලන්නේවත් නෑ. අම්මට ඉතින් මට පරිමිතිය පුළුවන්. ආයි මම පරිමිතිය අල්ලන්න ඕනේ නෑ. ඔහොම කරලා තමයි ඇත්තටම ගොඩාක් ළමයින්ට දැන් මේ විදිහවල දන්නවා. ඉතින් දැන් 10 වසරේ ඉවර කරලා 11 වසරේ යන්න ඉන්නේ. දැන් හොඳට මතක් කරලා බලන්න 10 වසරේ ඔක්කොම මුලින් කරපු පාඩම් මතකද කියලා. 10 වසරේ ඔක්කොම මුලින් කරපු ගණන් ඕනි ගානක් දුන්නොත් හදන්න පුළුවන්ද කියලා. මම බලාපොරොත්තු වෙනවා 90%කම උත්තරේ බෑ කියන එක. එහෙම වෙන්න ඕනේ මම සාමාන්‍ය මිනිස්සු නෙවෙයි. එතකොට මේකෙදි කරන්නේ අර වගේ කලින් දවස්වල කරපුවා අමතක වෙන්නේ නැති වෙන්න. කලින් කරපු පාඩම් කලින් දවස්වල කරපුවා අමතක වෙන්නේ නැති වෙන්න. හැම සතියෙම පොඩි ප්‍රශ්න ටිකක් පොඩි ටෙස්ට් එකක් විදියට දෙනවා. ඒක අපි ක්ලාස් එක වෙලාවෙම ඩිස්කස් කරනවා. ඩිස්කස් කරලා ඒ වැඩේ ෆිනිෂ් කරනවා. අපි පටන් ගත්ත දවස් නම් දෙවෙනි සතියේ නම් අවසාන සතිය වෙනකන් ওই වැඩේ දිගටම කරගෙන යනවා. හරි. ඒක තමයි RAM එක. මේක RAM program එක. ඊට පස්සේ දෙවෙනි කතන්දරේ මේ තුන්වෙනි කතන්දරේ තමයි brain boost කියන එක. BRAIN brain boost. brain boost කියන්නේ මෙහෙම කතන්දරයක්. හරි. දැන් අපි හිතමුකෝ මෙහෙම පටන් ගන්නවා කියලා. මෙන්න එක තමයි නිකන් chart එකක් වගේ ගන්න. මේක තමයි O level paper එකේ ප්‍රශ්නවල මට්ටම. O level paper එකේ ප්‍රශ්නවල මට්ටම. හරි. දැන් start එකක් විදිහට average ළමයෙක් ඉන්නේ මෙන්න මේ හරිය වගේ කියලා හිතමු. මෙන්න මේ හරිය තමයි average ළමයෙක් ඉන්නේ. අපි දැන් ගණන් හදනකොට හරි ක්ලාස් එකේ පාඩම ඉගෙන ගත්තා. ක්ලාස් එකේ පාඩම ඉගෙන මේ හරිය ගණන් හැදුවා. ඒ කියන්නේ average ළමයාටත් පල්ලෙහාන් ඉන්න ලේසි ගණන් හැදුවා. ඕම හදාගෙන එනවා. ඊට පස්සේ O level මට්ටමේ ගණනුත් හදනවා. O level මට්ටම වල පොඩ්ඩක් උඩ ගණනුත් හදනවා. ඊට පස්සේ අපි දෙනවා පොඩි homework. පොඩි ප්‍රශ්න ටික. දැන් ඉතින් හිතන්න එපා අප්පෝ මුගේ පන්ති රවුත් ප්‍රශ්න විතරයි කරන්න වෙන්නේ කියලා. එහෙම තමයි. හරි ප්‍රශ්න කරලා තමයි මිනිස්සු ගොඩ යන්න ඕනේ. මිනිස්සු ගොඩ යන්නේ කෙසේ වෙතත් ඔයාලට O level වලට maths වලට එකක් ගන්න ඕන නම් ප්‍රශ්න කරන්න ඕනි. අමාරු ප්‍රශ්න කරන්න ඕනේ. හරි මේ brain boost එකෙන් කරන්නේ පොඩ්ඩක් මේ O level මට්ටම වලට ටිකක් සංකීර්ණ ගැටලු. සංකීර්ණ කියන්නේ මේවා එහෙම සුළු කරන්න අමාරු එහෙම ලොකු ගැටලු නෙමෙයි. හරි මේවා තියෙන චුට්ටක් මොලේ පාවිච්චි කරන්න. මොලේ පාවිච්චි කරන්න කියන්නේ මොලේ බූස්ට් කරගන්න. ඔයාලා thinking level එක වැඩි කරගන්න. thinking level එක වැඩි කරගන්න චූටි. ඒ කියන්නේ මේක බොහෝ දුරට එක ගාණක් වෙයි. ක්ලාස් එකේ ඉවරලා ඔයාලට homework එකක් විදිහට ඔයාලට හම්බ වෙනවා. හරි. homework එකක් විදිහට ඔයාලට හම්බ වෙනවා. මේක ක්ලාස් එක වෙලාවේ හෝ අපි ක්ලාස් එකේ ඉවර වෙලා කියන්නේ වෙනම ඔන්ලයින් ඩිස්කස් කරලා වීඩියෝ එකක් හරි ඔයාලට මොන විදිහකට හරි මේක ඩිස්කස් කරලා ෆුල් ඩිස්කස් කරලා දෙනවා මේ වැඩ ටික. හරි. ඒක තමයි brain boost එක කියන්නේ. දැන් RAM එක තේරුණානේ. ඊට පස්සේ brain boost එක. හතරවෙනි කතන්දරේ තමයි weekly progress plan එක. මෙන්න මේ එකක් අපි හදනවා පන්තියේ. හරි. මේ වැඩේ කියන්නේ මේ වැඩේ maths වලට විතරක් සීමා කරලා නැතුව අනික් සබ්ජෙක්ට් වලට. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ දැන් ඔයාලා වැඩ කරනවානේ පාඩම් කරනවානේ. පාඩම් කරද්දී දැන් ටයිම් එක මැනේජ් කරගන්න ඕනේ. පළවෙනි එක තමයි ටයිම් මැනේජ් කරගන්න. මොකද ටයිම් එක කියන්නේ ලකුණු. ඕනිම තරඟ විභාගයක ටයිම් එක තමයි ලකුණු. හරි. කොච්චර ඔයා වැඩ කරලා තිබ්බත් කොච්චර සුපිරි ටයිම් පර්ෆෙක්ට් වැඩ කරලා තිබ්බත් ටයිම් මැනේජ් කරගන්න බැරි නම් වැඩේ පොඩ්ඩක් අප්සෙට් යනවා. මේකෙදි කරන්නේ අපි අන්නේ කතන්දර ටික බලන්නේ. හරිද? මේකෙදි ඔයාලා වැඩ කරලා තියෙන ප්‍රමාණය. හරි. මේක පොඩ්ඩක් අපි ලස්සනට ක්ලාස් එකේදී කතා කරමු. මම නිකන් අයිඩියා එකක් දෙන්නේ. සතියකට අපි පොඩ්ඩක් ප්ලෑන් එකක් දාගන්නවා. සබ්ජෙක්ට් ටිකක් පොඩ්ඩක් බලලා මේ සතියේ මොනවද කරන්නේ, මේ සතියේ මොනවද කරන්න පුළුවන්, මේ දවස්වල මොනවද කරන්නේ, අර වගේ චූටි ලස්සන ප්ලෑන් එකක් හදලා. ඒ කියන්නේ ඔයා කරන වැඩ ටික. මම මේ කියන්නේ මගේ A level කාලේ මම කරපු දේවල්. ඒවා කියන්නේ ඔයාලා A level නෙමෙයි ඔයාලා O level. ඒ වුණාට මේකෙන් ඔයාට ලස්සනට වැඩි පැකේජ් එකක් විදිහට හදාගත්ත හැකි. මුළු සිලබස් එකම ඔළුවේ තියාගෙන මොනවද මම දන්නේ නැත්තේ මොනවද මම දැනගන්න ඕනි. ඒ දේවලුත් මම නෙමෙයි ඔයාලා. ඒ දේවලුත් ලස්සනට හදාගෙන තමන් කරලා තියෙන වැඩ ටික. ඒ කියන්නේ ඔයා දැන් එක සතියක් ගත්තොත් ඒ සතිය ඔයා කොච්චර වැඩ කරලා තියෙනවද? කොච්චර පැය ගණනක් ඔයා මේක වෙනුවෙන් මහන්සිලා තියෙනවද? ඔයා මොනවද කරලා තියෙනවද ටික. සරලවම කිව්වොත් සමරි එකක් විදිහට ගත්තොත් ඔයා මේ O level වෙනුවෙන් කොච්චර effort එකක් දරලා තියෙනවද? ඔයාගේ ජීවිතේ කොට දාගන්න ඔයා කොච්චර effort එකක් දරලා තියෙනවද කියලා ඔයාට මේකෙන් අර සමරයිස් කරලා බලා ගන්න පුළුවන්. මේක අපි ඉස්සරහට ලස්සනට කතා කරමු. මම නිකන් මුලින්
උඩින් අත ගාගෙන යන කිවිල්ලක් කියන්නේ. පස්වෙනි කතන්දරේ exam focus papers. මොකද්ද මේ exam focused papers කියන්නේ? හරි. මම එකක් ලියන්නම්කෝ. exam focused papers. මේකෙන් කරන්නේ මේ වගේ වැඩක්. හරි. මම කලින් කිව්වා අපිට තියෙන අවුරුද්දක් වගේ පොඩි කාලයක්. ඒ කාලය ඇතුළත වැඩ ගොඩක් කරන්න ඕනේ. තියරි ගොඩාක් කවර් කරන්න තියෙනවා. අවුරුද්ද එක්ක සිලබස් එකක් ඔය කරන්නේ. ඒ වගේම අපි පේපර්ස් කරන්නත් ඕනේ. පේපර්ස් නොකර කරන්න බෑ වැඩේ. පේපර්ස් තමයි අත්‍යවශ්‍යම දේ. පේපර්ස් කරද්දි දැන් අපිට මුලින් ෆුල් පේපර්ස් කරන්න බෑනේ. ඒ කියන්නේ එක එක මට්ටම් වල කට්ටියනේ අපිට සෙට් වෙන්නේ නේ. එතකොට මුලින්ම ෆුල් පේපර්ස් කරන්න බෑ. එතකොට මුලින් අපිට කරන්න වෙන්නේ අපි ඉගෙනගත්ත දේවල් වලින් පේපර් එක හදන්න වෙන්නේ. අපි දැන් පළවෙනි දවසේ පරිමිතිය ඒ ටික ඉගෙනගෙන සාමාන්‍යයෙන් මෙහෙම එකක් තියෙනවා. පොඩි කන්ටෙන්ට් එකක් තියෙනවනේ පේපර් එක හදන්න. ඒ කියන්නේ පාඩම් 5කින් වගේ අරන් පේපර් එකක් හදලා తీරුමක් නැහැ ෆුල් පේපර් එක. ඒ හින්දා මේ පළවෙනි එක දෙසැම්බර් මාසේ නැතුව ජනවාරි මාසේ නම් ඔයාලට මේ පේපර් එක හම්බ වෙනවා. මේ පේපර් එක හම්බෙන්නේ මේ මම හිතාගෙන ඉන්නේ දැන් මාස 5ක් 6ක් වගේ යනකම් මාසෙකට එක පේපර් එකක් දෙන්න. මොකද මේ මාස 5 ඇතුළත අපිට පුළුවන් තරම් තියරි වල කරලා පුළුවන් තරම් සිලබස් එක කවර් කරලා අර පේපර්ස් කරන මට්ටමට හදා ගන්න ඕනේ. මොකද අපිට ඉස්සරහට ලොකු වැඩ ටිකක් තියෙනවා මේකෙදි සාමාන්‍යයෙන් නිව් සිලබස් එක තියෙන්නේ. නිව් සිලබස් එකේ ඉඳන් ආපු පාස් පේපර්ස් ටික එහෙම ඔක්කොම ඔයාලට කරවන්න ඕනි. ඊට පස්සේ ඒවා ඩිස්කස් කරන්න ඕනේ, ෆුල් ඩිස්කස් කරන්න ඕනේ. හරි. මේකෙදිත් මේ exam focus papers කියන එකෙත් මේකෙදිත් අපි ඉස්සරහට මාසෙකට ෆුල් එක පේපර් එකක් ලියවනවා. ඒවා මාකින් දෙනවා. එනවා ලකුණු මාක් කරලා දෙනවා. ඒ වගේ මේක ෆුල් ඩිස්කස් කරනවා. හරි. මම කතන්දර ටික දැනට තියෙන මේ සම්බන්ධයෙන්. ඊට පස්සේ මේ කරන වැඩේ කරන්නේ මේ අර කටපාඩම් සංස්කෘතිය අයින් කරන්න. කටපාඩම් සංස්කෘතිය අයින් කළා concept ටික වලක ඔලුවට දාන්න ඕනේ. ඒ කියන්නේ මොකක්ද? concept ටික ඔලුවට දානවා කියන්නේ තේරුණා? concept ටික ඔලුවට දානවා කියන්නේ ගානක් හදන්න බේස් එක හදා ගන්නවා. තීර ටික මුලින්ම පර්ෆෙක්ට් කරගෙන ඉඳලා ඒ ටික හොඳට ප්‍රැක්ටිස් කරගෙන ඉවරුණාට පස්සේ ඔයාලට තියරියේ තියෙන concept එක ඔලුවට concept එක කියන්නේ මේ ගාන හදන්නේ කොහොමද? ගාන හදලා ඒ ගාන දිහා බලාගෙන කටපාඩම් කරගෙන ගිහිල්ලා තව ගානක් හදනවා වෙනුවට ඒ ගානේ තියරි එක ඇඟට දාගන්න. ඒ කියන්නේ මැත්ස් වල concept එක ඇඟට දාගත්තට පස්සේ ඔයාට ඕනිම ගානක් හදා ගන්න පුළුවන්. ඕනිම ගානක් පර්ෆෙක්ට් හදා ගන්න පුළුවන්. ඒක තමයි මැත්ස් කියන්නේ. මැත්ස් කියන්නේ ගිරව දාන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් නෙමෙයි. සමහර දැන් තියෙනවා ගිරව දාන්න. ඒවා ඉතින් කරන්න දෙයක් නැහැ. අපිට ඉතින් ඕවා තර්ක කරලා මතක තියාගන්න බෑනේ. ගිරව දාන්න පුළුවන් ටික ගිරව දාගෙන කියන්නේ බොහොම අඩුවෙන් ගිරව දානවා කියන කටපාඩම් කරනවා කියන එක. ඔය ගිරව අපි කියන එකම අහලා කියන සීන් එකක් තියෙනවා. අන්න ඒකට තමයි ඔය ගිරව දානවා කියලා කියන්නේ. concept එක දැනගත්තොත් ඔයාලට වැඩේ ලස්සනට අර ගාන හදා ගන්න පුළුවන් කිසි බයක් නැතුව මොන ගානක් දුන්නත් හදා ගන්න පුළුවන්. හරි. දැන් මේ plan එක තේරුණානේ. ඊට පස්සේ අන්න ඊළඟ පළවෙනි දවසේ මේ Zoom එකෙන් කරන්නේ ටියුට් එක දැන් හදලා ඉවරයි ටියුට් එක. ටියුට් එකේ මම කියපු පාඩම් තුන තියෙනවා. පාඩම් තුනේ ගණන් තියෙනවා. හරි ලස්සන ගණන් ටිකක් තියෙනවා. ඔයල බලන්න ආස හිතේ. ඒකෙදි පළවෙනි දවස් සම්පූර්ණයෙන් ෆ්‍රී කරන්න. මම කලින් කිව්වනේ. ඔව්. පළවෙනි දවසේ ඒ කියන්නේ ඕනි කෙනෙක්ට ඇවිල්ලා බලන්න පුළුවන්. හොඳ නරක බලන්න පුළුවන්. කියන්නේ මම උගන්වන විදිය ඒ ටික ඔක්කොම බලන්න පුළුවන්. කියන්නේ ඔයාලට ඇවිල්ලා ඉතින් බලන්න පුළුවන්. පළවෙනි දවසේ ඔක්කොම ටික නිකන් තියෙනවා. ටියුට් එක දෙනවා. ක්ලාස් එකට ඇවිල්ලා බලන්න. වැඩේ කරන විදිය හොඳයිද කියලා බලන්න. ඔයාලට සෙට් වෙනවා නම් මම කියන්නේ අනිවාර්යෙන් එන්න කියලා. ඔයාලට සෙට් වෙනවා නම් ඔයාලට මම කියන දේ තේරෙනවා නම් ඔයාලා ඇවිල්ලා වැඩ ටික කරගන්න. අපි මේක ලස්සන ටිකක් කරනවා. ඊට පස්සේ මේ මම ගැන චුට්ටක් කියන්නම් මේකෙදි. මගේ නම ඇවිල්ලා මම අර කලින් ෆවුන්ඩේෂන් කෝස් එකේ කිව්වානේ. මගේ නම රන්දුණු උදේශාන් කිරියල්. හරි. මම 25 කියන්නේ මේ අවුරුද්දේ ඒවල ලිව්වා මැත්ස් වලින්. ඊට පස්සේ දැන් රිසල්ට් බලාපොරොත්තුෙන් ඉන්නවා කවදද දන්නේ. ඊට කලින් මම කලින් ලිව්වා 23. 23 ලියලා ඒ රිසල්ට් එකෙන් මට CS ඇවිල්ලා තියෙනවා. හරි. ට්‍රින්කෝ කැම්පස් එකේ CS ඇවිල්ලා තියෙනවා. CS කියන්නේ කම්පියුටර් සයන්ස් කෝස් එක. පොඩ්ඩක් හොයලා බලන්න ඔය කැම්පස් පොත ගැන එහෙම අහලා තියෙනනේ. කැම්පස් පොතේ එහෙම තියෙනවා. ඔය රත්නපුර දිස්ත්‍රික්කෙන් බලන්න ඉසඩ් එක එහෙම කීයට තරම් තියෙනවා. ඒ කියන්නේ ඒව පොඩ්ඩක් බලන්න. ඒ කියන්නේ ඉස්සරහ පොඩ්ඩක් අර ලස්සන දේවල් ප්ලෑන් කරන්න.
ඊට පස්සේ ක්ලාස් එකට ජොයින් වෙන්න ඔයාලට ඕන නම් මම මගේ නම්බර් එක මෙතනින් දාන්නම් 070 193 95 නම මොකද්ද RANDUNU නන්දුනු මේක WhatsApp ඉන්නවා ඔයාලට එකකින් මැසේජ් එකක් දාලා අපේ දැනටමත් අපේ group එකේ නැත්නම් එකකින් මැසේජ් එකක් දාලා ඔයාලට වැඩේට ජොයින් වෙන්න පුළුවන් ඒ ටික තමයි කියන්න තියෙන්නේ ඉතින් ක්ලාස් එක ගැන මම ඉස්සර ටික කිව්වා අපි මේකදී පොඩ්ඩක් ලස්සනට වැඩ ටික අමුතු විදිහට කරන්නේ අමුතුට කරගෙන කොහොමත් ඔක්කොම ටික කරනවා ඔය විස්තර ටික තමයි තියෙන්නේ මම ක්ලාස් එක තියෙන දවස ඔයාලා කමියුනිටි එකට දාන්නම් පෝස්ට් එකක් දැන් හදමින් පවතිනවා ඒක හදලා දාන්නම් ඔයාලා යාළුවන්ට ෂෙයා කරන්න මේ වීඩියෝ එකත් බලන්න අනිවාර්යෙන් අර ෆවුන්ඩේෂන් කෝස් එක බලන්න ඒක තමයි බේස් එක හරි එහෙනම් හැමෝටම ජය වේවා බයි